දනාල් ඉන්නවා. කසුන්. අයි මං කසුන් කියන්නේ. අන්න විශ්ව ඉන්නේ කලි සමන් නැතුව. මු බොරට්ට ගත්ත ඇරියා. ආණීට්ටනේ අපි අයිෂෝ. අපිටත් සන්. අම්බෝ. මෙන්නේ කියන්නේ මේක නම් මොකක් හරි කාලයක් කර දිනනවා. මට කියන්න දේ ගොඩක් තමයි බොයි. Yo, I'm back boys and girls. ඉතින් මේක අපි ප්ලෑන් කරන්න නැතුව ගියපු ට්‍රිප් එකක්. ට්‍රිප් එකක් කිව්වට මේක අපි ගියපු ගමනක්. මේක Q&A එකකුත් තියෙනවා. ඔක්කොම හොඳයි. මේ ලංකාවේ මෝඩයක් මෙන්න මේ වගේ තංග තුනතනේ තමයි කේස් එක. ඊට පස්සේ මෙන්න මේ වගේ මෝඩයක් මෙන්න මේ වගේ තංග morning boys and girls ඉතින් අපි ඉන්නේ ඔන්න නුවරඑළියේ. පාන්දර 3ට 3:00 විතර අපි ගෙදරින් ආවේ. ඊයර තමයි එකපාරම කිව්වමු බදුල්ල යන්න ඕනේ කියලා. දැන් අපි බදුල්ල යනවා. ඔය ෂෝටක් ගහගෙන හැමතැනම යන මිනිස්සුවලා දන්නවනේ කොහොමද? ඕගොල්ලෝ දැක්ක කලින් vlog එකක. දැන් මාර හිතයි. දනාලුත් ඉන්නවා. සදියා නෑ අද. සදියා කොළඹ. ඉතින් guys මේ vlog එක මෙතනින් ඉවර වෙන්නේ නෑ. මේකේ part 2 එකකුත් එන්න තියෙනවා. ඒක තමයි මේකේ මේන්ම වීඩියෝ එක. ඒ ගමන පටන් ගන්න ගොඩක් වෙලා දැන් තමයි වීඩියෝ කරන්න ගත්තේ. මෙච්චරලා කරුවල හිටියේ. මේ මාර සීතලයි. අපි දුන්නා මේ කාලේ මෙච්චර සීතලයි කියලා. ඔකේ පෝෂංගල්ස් අපි ආවා. අපි කෑවා. අපි දැන් ඉන්නේ කීර්ස් එක නුවරඑළිය. මේ මාර සීතයි. දැන් ඔයගොල්ලෝ මේ දවස් ටිකේ මහලා හිටියා දනාල් නැද්ද කියලා. ඔන්න අද වෙන කවුරුත් නෑ. දනාල් ඉන්නවා. අනිත් අය නෑ. දැන් ආය මේකේ හන්න බකෝ අනිත් අය කියලා. දැන් අනිත් අය නෑ. දිලිෂත් නෑ. හදිෂුත් නෑ. අද අපි තුන් දෙනා ගමනක් තියෙන්නේ. දැන් විශ්ව ගියා පොඩි ගමනක්. විශ්ව ගමන ගිහින් එනකම් අපි දැන් මේ ඉන්නවා. මේ හොඳටම සීතයි. ඒ කියන්නේ මට විශ්ව උදේ කිව්වා ජැකට් එකක් දාගන්න නම් මනම් මේ ඕන වෙයි කියලා. මම දාගත්තේ නෑ. දැන් හොඳටම සීතයි. අපි ඔලුවල හිටියේ. දැන් ටිකක් ෂේප් වුණා නේ බා. ඔය දුඹ යන්නේ? සේක් ඉන්නවා. ඇප්පේද දන්නේ? අස්සියෝ නෙමෙයි බොයිස් මේ ඉන්නේ පෝනියෝ. අස්සියෝ මෙහෙ නෑ. කසුන් අයි මං කසුන් කියන්නේ කසුන් කසුන් බෑ කසුන් සික්කාරෙක් කසුන් බොයිස් මේ ඇත්තටම මීදුම තියෙන්නේ අඩෝ මඩව ගුරන්නේ බං. මෙතන මාර ලස්සනයි. මෙන්න මේ වගේ තැනකින් ගයක් හදාගන්න තිබ්බනම් මෙන්න මේ වගේ තැනකින් මට ඕනේ මේ ඔක්කොම එලි කරලා ගස් ඔක්කොම මේ බිම දාලා සුපිරි මාලිගාවක් වගේ ගයක් ගහලා හයිවේ එකක් හදලා පේනවනේ යක්කු. මේ මුන් හිටියාම ඉතින් මෙලාට ඉතුරු වෙයි ඈ. මට මේ ගස් ඔක්කොම ගයිස් අපි යන්න නැත්නම් අර පේන්නේ අර කළුවර තැනක් අපි එන්නේ එතෙන්ට යන්නේ. මේ පොඩි අර පින්න ගතියක් තියෙනවා. දැන් අදිම වරෙන් අද ගෙදර ගියාම මෙතන ඉන්න උන්ගෙන් භාගයකට හෙම්බිරිස්සාව. ඒත් කමන්නේ හෙම්බිරිස්සාව හැදුනට මම මේ සැරෙන් සැරේ කැම් එක පිහනවා. මොකද මේ වතුර නෙමෙයි මොකක් හරි මොකද්ද මන් දෙකක් පින්න. මෙතන ලස්සනයි වගේම තමයි බොයිස්. මෙතන ඉන්නවා මොකුද හුඩල්ලෝ. දැන් මේක එල්ලලා ඉන්නේ. දැන් මේ ෂේප් එකේ මේ කකුල කන්න යන්නේ මම කන්න දෙන්නේ නැහැ. උඩු මගේ සපත්තු ඉන්නේ තාම. මම පෙන්නන්න. මේ ඩයල් එක. තව ඉන්නවද දන්නේ නැහැ. කට්ටියම හුඩල්ල කරනවා. මරු හැබැයි. මේ වගේ තැනක ගයක් හදාගෙන ඉන්න දෙනවා නම් මරු. හුඩල්ල තමයි කේස් එක. පොඩ්ඩක් කතා කරන්න මොන විවුලනවා. ඕකේ බොයිස් අපි මෙතනින් යනවා. අපි දැන් මෙතන ෆොටෝස් ටිකක් ගත්තා. මෙතන මාර ලස්සනයි. අපි දැන් යනවා. සීතයි හොඳ නම.
මේ අත්තහෙම වියවුල නොමි අර නාපුහාම අත්තේ නේ වගේ මම මෙතන තමා මම මෙච්චර කාලෙකට මම ආපු ලස්සනම තැන ආය අනිවාර්යෙන් මෙතෙන් එන්න ඕනේ කවදාවත් තැන මතක තියාගන්න ඕනේ ඉන්න මම සැරෙන් සැරේ නැමි බලන්නේ කූඩල්ලෝ ඉන්නවද කියලා දැන් මේ මම කොණ්ඩෙත් මම කොණ්ඩේ කපා ගත්තේ නැහැ කියන්නේ මේක මේ අපි කලින් රෙඩි වෙලා ආපු ගමනක් නෙමෙයි මම මේ වීඩියෝ එක දාත් මේක රෙකෝඩ් කරන දවසේ තමයි මම වීඩියෝ පබ්ලිෂ් කරන්නේ මම ඒකෙත් ජැකට් එකක් දාගෙන ඉන්නේ මම කොණ්ඩේ දිගයි කියලා ඊට පස්සේ මම ඒක එඩිට් කරගෙන තමයි විශ්ව මැසේජ් එකක් දාලා කිව්වේ මෙහෙම හෙට පාන්දර 3ට බදුරියන් කිව්වොත් එනවද කියලා මම වීඩියෝ පබ්ලිෂ් කරේ නැහැ ඒ හින්දා මට කොණ්ඩේවත් කපා ගන්න බැරුව ගියා තාම වැද්දෙක් වගේ ඉන්නේ ඒකයි දැන් ආයෙ ගෙදර ගිහලා ඊළඟ වීඩියෝ එකක් කරලා මම කොණ්ඩේ කපා ගන්නවා මං හිතුවේ අපි බහී කියලා අපි මේ යන්නේ වෙන ලොකේෂන් එකක් බලන්න වීඩියෝ එකකට මං හිතන්නේ අපි මෙහෙම බහැලා පොඩ්ඩක් සූම් එක යන ගමනක් යයි කියලා මං හිතුවේ එකපාරම ගියා බැලුවා ආව වගේ සීන් එකයි කියලා දනාල් තාම කැලේ ඇතුලේ අර පණ්ඩිතයෝ සෙරෙප්පු දාගෙන කැලේට ගිය පණ්ඩිතයෝ කූඩල්ල ගලවනවා මේ යන්න දින මාර මරු උඹාන බොයි මේ කාර් එක අතුරුදහන් වෙන ඉතින් බලන් ඉන්නේ මම මේ ටික ටික අර පැත්තට යන්නේ අර දැන් චුට්ට පේන්නේ නැහැ ඇයි ඔයාලට එච්චර දෙයක් පේනවත් නැත්නම් විශ්වෙ ඉන්නේ කලිසමක් නැතුව වාහනයකුත් ඒ වාහනයක් යනවා ඉක්මනට අදගනි පේන්නේ ඒ තරමට මීදුව දැන් ඉතින් නුවරයි නුවරඑළියේ ඉන්න කට්ටිය මේක බලලා කියන්න එපා අපෝක සාමාන්‍යයි කියලා අපිට සාමාන්‍ය නෑ ඉතින් අපි ඉන්නේ කුරුණෑගලනේ කුරුණෑගල නෙමෙයි අපි ඉන්නේ ඉතින් රස්නේ අපේ පැති මෙහෙම ආවහම මරු ඉතින් අපිට යන්න හිතෙන්නේ අර අපි කලින් හිටිය පැත්ත වලට පෙන්නන්නම් ඒක ඒ හරිය පේන්නේ නැහැ අපි කලින් හිටියේ ඔය මීදුම වැහලා තියෙන පැත්තේ මාර ලස්සනයි දැන් යන්න ඕනේ තාම අපි ගමන පටන් ගත්තා ඉතින් තාම මීට වඩා ලස්සන දැනුත් තියෙනවලු දැන් අපි යන්න හදන තරම් මීට වඩා ලස්සනයි දැන් ලස්සන නෑ ඒක මරු එතන පෙන්නන්න බලන්නම් මොකක් හරි ඕකේ බොයිස් එනම් මං ගිහින් ආයෙත් ගිහින් සෙට් වෙනවා හොඳටම සීතයි බයි බොයිස් අපි ඉන්නේ හෝටන් ප්ලේන්ස් එක ගාව කට්ටිය ගියා ටිකට් අරගෙන මම බැස්සේ නෑ බොයිස් and girls මෙතන මේ වහිනවා කියන්නේ මේ අර මේ මොකක්ද පිනිපානවා වැඩි ඒ හින්දා මම බැස්සේ නෑ මේ බැස්සොත් හොඳටම තෙමෙනවා මෝ සීතලයි බහින්නේ නැහැ කියලා හිටියේ මම බැස්සා තෙමෙනවා හොඳටම හෝන් තැන්න හරහා මේ පාර වැල්ලා තියෙන ඉතින් ඒ සීමාව යද්දි ටිකට් එකක් ගන්න හෝන් තැන්න සීමාවට විතර දැන් අරුන්ගේ අර විස්කාරය ටිකට් එකක් දෙන්න නැතුව මෙතන ඉඳලා අදක් යන්නේ බොරු ඉතින් ඌ අපිත් එක්ක ඇවිල්ලා ගිහින් ආපු විස්කාරය එහෙම යන්නේ හරිද කියන්නේ සම්පූර්ණ මුන්නේ පරිසරය ආරක්ෂා කරන කීයක් කරනවා ඒ කවන්නේ මම පස්පස් සතුටින් ඉන්නේ ඒ ආරක්ෂා කරනවා කියලා ඉඳන් ඉන්නේ ඉඳන් ඉන්නවා කියන්නේ කොච්චර මෙහෙමක් කරනවා කවුද යන්නේ කින්න මම උඹලගේ කාර කන්න බෝස් මේ ඉන්නේ ශ්‍රී ලංකාවට ආවේනික වෙච්ච අර අයිසේජ් එකේ ඉන්නේ අයිසේජ් එකේ ඉන්නේ ඇටමීයද බෝස් මම නම් දන්නේ නැහැ විශ්ව තමයි කිව්වේ හරි දුක් වැඩ කොහොමද කොහෙද මේ ලොකේෂන් එක ඒ මොනවද හන්නේ මොනවද කොහෙනව බං ඊ අපි good luck eh ඉතින් යන්න ඕනේ ඊළඟ කාර් ගෙනවා ඊළඟ කාර් ගෙනවා පළයම්මුන්ට මේ බහින්න ඕනේ කියලා මම බොරොඩ හිට් කරලා වාහනේ ඩබල් ටික් කරනවා මේ මිනිස්සු මේකෙන් බහින්න ආක්කෝ දැන් මගේ වාහනේ හිටලා මම බොරොට්ට ගත්තා හරියා බෝයිස් මේ ලස්සන තැනක වාහනේ හිටන්නේ අපි අයියෝ ෂිට් බෝයිස් මේ මිනිස්සු මේ ගෝණු දගලනාගේ ෆොටෝ ගහනවා මම මේ ගෝණු 30ක් විතර බලාගත්තා දැන් මේ මාසෙක විතර කලින් ඊසි ගෝණු නම් මෙන්න මේ වගේ ගෙත්තාම මම අරන් කන්න දෙ මතක
මෙන්න මේ වගේ අපිට ගෝනු නතින් බ්‍රෝ නෙස්කැෆේ බ්‍රේක් බොයිස් අපි මේ ඉන්න මේ හෝටම් ප්ලේන්ස් වල කැන්ටින් එකේ අපි හොන් ප්ලේන්ස් නම් ඇවිදින්න යන්නේ නැහැ මෙන්න මෙතන ගෝන්නු හිටියා අපි යනවා ඔහිය සයිඩ් එකට යන්න කළු වෙලා තියෙන මේක රහයි ඔන්න එහෙනම් ගයිස් Q&A එකට රෙඩි වෙන්න ඕකේ බොයිස් Q&A එක දැන් ප්‍රශ්න නැහැ මම හිතා චුට්ටයි තියෙන්නේ ප්‍රශ්න නැහැ කියන්නේ මම එකම වගේ වට ඉතින් උත්තර දෙන්න ගියේ නැහැ දැන් ගොඩක් ඒවා කියන එකම දේවල් තියෙන්නේ වට ඉතින් එහෙම එකින් එකට එහෙම දෙන්න ගියේ නැහැ ඒතකොට මෙතනින් එහාට Q&A එකක් කරන්න පුළුවන් වේද මම දන්නේ නැහැ ප්‍රශ්න නැත්තම් දාන්න වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට දාන්න උනහට තියෙනවා නම් ගිහලා WhatsApp එකේ දාන්න මම ආයේ මේ වීඩියෝ දාද්දි මම තව මේකක් දාලා පින් කරලා තියන්නම් Q&A කියලා අපි එහෙට මෙහෙට යන්නේ ඒවා අපේ නිකන් අර ෂෝට් වගේ නිකන් දේවල් ෂෝට්ස් නන්නේ අපි එහෙම යන අප්ඩේට්ස් අනම් මම ගොඩක් දාන්නේ Instagram මම WhatsApp මුකුත් දාන්නේ නැහැ කියන්නේ ඔයගොල්ලෝ දැන් මගේ WhatsApp නම්බර් එක ඉල්ලුවාට මම WhatsApp පාවිච්චි කරන්නේ නැහැ ඇත්තට මම ස්ටේටස් එකක්වත් දාන්නේ නැහැ මම දැම්මොත් දාන්නේ Instagram ඉතින් ඔයගොල්ලෝ Instagram follow කරන් ගියොත් ඕන දෙයක් බැලුව හැකි ඕන දෙයක් කියන්නේ මේ දැන් ඔය අප්ඩේට්ස් අනම් මම ඒ හින්දා මේ ඒක සෙට් වෙන්න මම link දාලා තියෙනවා description එකේ අපි දැන් යමු අපේ Q&A එකට යස් කරන කැමරා එක මොකක්ද දැන්නම් iPhone 15 එක දන්නන්න මේ මම පටන් ගත්ත දවස් 15 නැත්තම යස් කරේ ෆේවරිට් ගේම් එක මොකක්ද ෆේවරිට් කියන්නේ අන්තිමට නිකන් අර හෙනම හાર્ඩ් මේ ප්ලේ කරේ Valorant කියලා ඔයගොල්ලෝ දන්නවද දන්නේ ඒත් අපි කට්ටිය සෙට්ටලා එකට ෆිට උනේ PUBG වලින් ඒ හින්දා ෆේවරිට් PUBG ඒකෙන් තමයි කට්ටියම විශ්වලා දනල්ලා දිලීෂලා හැමෝම අපි කට්ටිය සෙට් උනේ කියන්නේ එකට ගොඩක් කිරියේ PUBG වලින් මොකද PUBG කාලේ අපි ඒ කාලේ මම හිතන්නේ 9 10 වගේ මම මතක විදියට උඹ ගේද නෑ ජනියල් අයියා ඔයාගේ අක්කට කොච්චර ආදරේ මට ඉන්නේ ගෙදර අයයි යාළුවෝ විතරයි ඒතර මම ඉතින් ඒ දෙගොල්ලන්ට ආදරේ කෙල්ලගේ නම මොකද්ද දනාල් අයියා මුවෙක්ට දැම්මේයි දනාල් අයියා මුවෙක්ට හිටියේ නෑ ආහාරේ වීඩියෝ එක බලලා නෑ එක්කෝ දනාල් අයියා හිටියේ කිඹුලෙක් එක්ක මම තමා ගෝනෙක් එක්ක හිටියේ මුවෙක් හිටියේ නෑ වීඩියෝ එකේ මට ඔයාගේ නම්බර් එක දෙන්න පුළුවන් නම්බර් එක අරන් වැඩක් නෑ ඔයා ගිහලා මාව Instagram follow කරන්න Instagram හරි Facebook හරි මොනවා හරි දැම්මොත් දාන්නේ ඒ දෙකින් එකකට තමයි ඒ දෙකනුත් වැඩිපුරම chance එක තියෙන Instagram තමයි මම Facebook දාන්නෙත් නෑ ගොඩක් දේවල් ඩැනියල් අයියා අපුවත් ඔයාලගේ වීඩියෝස් වලට ගන්න බැරිද ඔයාලගේ කියන්නේ මෙඩි කැප්ෂන් channel එකේ වීඩියෝස් වලට ඔයගොල්ලන්ට join වෙන්න chance එකක් තියෙනවා මට එහෙම දවසක් අනම් මම හරියටම කියන්න බෑ කවදා හරි දවසක ආයෙ ගද්දි එන්න පුළුවන් chance එකක් තියෙනවා මගේ වීඩියෝස් වලට තාම ඉතින් එහෙම ඉතින් මට එච්චර මම විශ්ව තරම් ඕපන් නෑ මට ලැජ්ජයි තාම දනාල් අයියටයි වඩයි කිල්ලෝ ඉන්නවද මරු දෙන්නගේ නම් දෙක අහලා තියෙන්නේ නෑ අයියලාගේ සෙට් එකේ ආතල්ම කවුද ආතල් එහෙම නෑ ඉතින් එහෙම එක්කෙනෙක් කියලා නෑ හැමෝම එක එක සයිඩ් වලින් ආතල් ඉතින් කට්ටිය මේකට ඉද්දි ඔක්කොම වඩාද O level exam ඉවරනම මොකද්ද මුලින්ම කරේ O level exam ඉවර වෙලා මතක නෑ ඉතින් ගොඩක් කල් නේද මම හොඳ එළවලු ක්ලාස් ගියා අපි කට්ටිය එකට ඕනම හොල්මන් වලටද වැඩියෙන් බය නැත්තම් කම්ලා කෙල්ලටද කියලා දාන්නේ කෙල්ලෙක් නෑ මට බය වෙන්න හිටියත් මම බය නෑ විශ්ව දනාල් සදීෂ් දිලීෂකින් වැඩියෙන්ම හොඳ කවුද එහෙම ඉතින් හොඳ කියලා කවුරුත් එහෙම වෙනසක් නෑ හැමෝම හොඳයි සදීෂ් වගේ යාළුවෙක් වුණේ කොහොමද අපි හැමෝම එක ඉස්කෝලේ එතකොට ඉතින් අඳුරනවා ඊට පස්සේ ඉතින් ඔය ගේම් කරලා මම ෆිට වෙලා ඉතින් එකට තමයි හැමෝම හිටියේ දැන් ගොඩක් මම කියන්නේ හින කාලයකට කලින් ඉඳන් එහෙම තමයි ඒ කාලේ හම්බුනේ මුල්ම කාලේ O level result මොනවද මගේ A5 B4යි මොකද කරන්නේ වීඩියෝ එකක් කරනවා YouTube channel එකේ ඔයාට හිත ගියපු ගර්ල් කවුද බොරු මරිසි එපා මොන channel එකේ X තරහ වුණේ ඇයි තරහ නෑ කවුරු ඔයා ගේම් ගහන්න අපි ගේම් ගහම මට අනියන් අදහසක් තියෙනවා AOD ෆෑන් කෙනෙක්ද ඔව් එහෙම මේ අර මම පොඩ්ඩක් සෑඩ් දේවල් බලන්න වැඩි කැමති නෑ බලනවා ඒ හින්දා පොඩ්ඩක් එන්ඩ් එක මට මදි ඒ ෆෑන් කෙනෙක් උස කීයද 5යි 9ක් 10ක් මම අන්තිමට බලපෑම මතක නෑ 5යි 9 10 තමයි ඔයාලා හැමෝම ඉන්න ගෙදර කොහෙද තියෙන්නේ ඒ ගෙදර තියෙන්නේ වයම පළාත ඇයි YouTube කරන්න හිතු එහෙම නෑ ඉතින් වීඩියෝස් එහෙම හේතුවක් කියලා නෑ YouTube වලට කැමතිකමත් YouTube වීඩියෝස් නම් මම බලනවා ඒ කාලේ ඉඳන් එතකොට ඉතින් කොහොමත් අපි මේ
මීටත් ගොඩාක් පොඩි කාලේ කියන්නේ මායි විශ්වා ඉස්කෝලේ 7-8 ඉඳන් අපි දෙන්න නිකන් පොඩි වීඩියෝස් කරලා නිකන් අනම්මනම් බලලා ඔයගොල්ලෝ මතකද දන්නේ නැහැ මේ ඉස්සර හිටිය කුෂාන් ශ්‍රීමාල් කියලා හෙන්න ඔයගොල්ලෝ නම් අනිවාර්යෙන් අහලා නැහැ. ඒ කියන්නේ මම කියන්නේ ගොඩාක් කල් අපි පොඩි කාලෙත් අපේ නිකන් දැන් අපි ඔයාලගේ වයසෙදී අපේ ලොකු අය ඉන්නේ. දැන් ඔයාලා අපි වගේ. ඒතකොට ඒගොල්ලෝ බලන වීඩියෝස් කරන කට්ටියක් හිටිය කුෂාන් ශ්‍රීමාල් කියලා. දැන් මාම ඒගොල්ලොන්ගේ වීඩියෝස් සෙට් එකක් තිබ්බා. මට හොඳට මතකයි මායි විශ්වා යවුවා කරනවා. අපි දැන් ඉස්සර විශ්වර පොඩි කැම් එකක් තිබ්බා. අපි ඒකේ ඒ කැම් එකෙන් ඕවා හත් වීඩියෝ කරලා අර වෙනස් දේවල් නෙමෙයි අනික අරගොල්ලෝගෙම ටයිප් එකේ පොඩි වීඩියෝස් කරලා මේ ඉස්සර මේ තිබ්බා. ඔයගොල්ලෝ දන්නේ නැති වොන්ඩර්ෂා ෆිල්ම් වල කියලා පරාද. දැන් ওই කැප් කට්ට නම් නැහැ ඒ කාලේ. ඒකට දාලා මේ අපි නිකන් ඔය ඉෆෙක්ට් අරම්මනම් දාලා ටෙක්ස්ට් දාලා එඩිට් කරනවා. එඩිට් කරලා මේ ප්‍රීමියම් නෑ ෆ්‍රී එකේ එක්ස්පෝර්ට් කරපුවම තඩි වෝඩ වාක්‍යයක් වදිනවා වොන්ඩර්ෂා ෆිල්ම් වල කියලා. ඒවා YouTube එකක් දාන්න බෑ. දැන් මම හිතන්නේ තාම විශ්වගාව ඔය වීඩියෝස් ඇති මං ගාව නැහැ. දැන් ඒවා කරලා මම හිතන්නේ ඒවා 2000 මට හරියට මතක අපි දෙන්න ඉස්කෝලේ 7-8 වෙන්න තියෙන චූඩි. ඒවත් එක්ක තමයි ඉතින් YouTube වලට ආසාව ආවේ. නිකන් ඉද්දි මොනවද කරන්න කැමති. දැන් නම් ගොඩක් කලාව නිකන් ඉද්දි YouTube වීඩියෝස් මොනවා හරි බලනවා නැත්නම් ඔය TV සීරීස් එකක් මොනවා හරි බලනවා. මිනි කැප්ෂන් සෙට් එකේ අයත් එක්ක රණ්ඩු වෙනවද? ඔයාලන්නේ විශ්ව අපිත් එක්ක රණ්ඩු වෙනවද එහෙමද? එහෙම නෑ. බොරු නිකන් ඔය කිසිම හේතුවක් නැති රණ්ඩු තමයි. දෙයන්න මේ ගහගෙන මරාගෙන තරහ වෙන රණ්ඩු නෑ ඉතින්. අපි දැන් අවුරුදු 10කට කිට්ටු වෙන්නේ ඒකට ඒ හින්දා එහෙම රණ්ඩු වෙන්නේ නෑ. ආසම රටමුවා. එහෙම එක රටක් ආසයි කියලා කියන්න බෑ. ඉතින් ලස්සන පාඩු වෙන්න පුළුවන් රටවල ඕන එකට කැමති. ඉස්කෝලේ කාලේ හිටිය හොඳම යාළුවෝ කවුද? දැන් ඕගොල්ලන්ට පියන්නේ යාළුවෝ තමයි ඉස්කෝලේ කාලෙත් හිටියේ. එච්චරයි. දැන් මෙතනින් එහාට ආයේ මේ Q&A වුණා නම් ඕගොල්ලන්ට ආයේ ප්‍රශ්න දාන්න වෙනවා. මොකද්ද මයිගේ? ඒක එහෙම අතැල්ල දාපේ කොතන තමයි අර සින්දු ගහලා තිකර අපේ හාතුකම් මෙතන බං අර කෙල්ල ඉන්නේ ඒ සින්දු අපේ හා දෙකම් අපි ගෙවෙන ජීවිතේ හාතුවක් මේක දාගෙන මම දාතේ අපිටත් සන්බන් ගෙවාගෙන මට ඉක්කාරනවා අඩුමී මේ ලස්සනයි ඔයිස්මී ඇරලා දාලා කියන්නේ බූරුවම ඔව් බා පාදගම් ගියා අර උඩට ගිහින්නත් කෑ ගහලා මේවා ගින සත්තු බැවලා දුවන මුවාවම බොයිස් වහිනවා මට කවර කරගන්න යන්න මට විශ්ව දුන්න විශ්වගේ ජැකට් එක මම දැන් මේක ඔලුවට දාගෙන ඉන්නවා මෙතන මාර්ලස් නැහැ මෙතන මේ මොකද්ද ගියත් තියෙනවා මෙතන මොකද්ද මියුසික් වීඩියෝ උත් ගහලා දෙනවලු මේ අපි ඉන්නේ ඔහියේ සීතල ඉඳන් මොන්ද එනට හවද්දි දානවා මට කතා කරද්දි අපි යම් බලන්න කි ගෙදරට අරසනයි ඉන්න මම පෙන්නන්න ඕන ඒක අතුල නම් ගන්න දෙයක් නැහැ බොස් වලට පේනවා ලංකාවේ සීගිරි කුරුට්ටු ගිලියා තියෙන්නේ දම් ප්‍රශ්න හැමදාම රණ්ඩු මුගි සිතුවිලි තවම අත කයියද ඔයා වගේ හිතනවා නැද රණ්ඩු වෙනවා තාම බොයිස් අපිට බලන්න තියෙන ලොකේෂන් එක අපි තාම බැලුවෙත් නැහැ මේ අනිත් ලොකේෂන් වල නැවිත් අපි මේ යන්නේ දැන් ඊළඟට අපි නවතින්නේ එතනින් තෙමෙනවා මම ඔක්කොම ලෙඩ හැදෙනවා දවස මටත් එක්ක බොයිස් අපි හොයන් ආව ලොකේෂන් එක අපිට හම්බුණා අඩු තියෙනවා ඈ මේකට සිග්නල් තිබ්බනේ අපි කොහොම හරි නිකන් ওই පාර තිබ්බ බෝඩ් බල ආවා දැන් කොහොම හරි සිග්නල් සෙට් වුණා ලොකේෂන් එකත් පේනවා දැන් ගොඩක් දුර තියෙන හොමින් වලට පෙන්නන්න අනිත් කැම් එකේ ඉතින් ගයිස් මෙතන මේ තියෙන දෙයි මෙතන කරන දෙයි ඔයගොල්ලන්ට බලන්න ඕන නම් නෙක්ස්ට් වීඩියෝ එකනකන් ඉන්න වෙනවා දැනට මට මේ ගැන කියන්න පුළුවන් මෙච්චරයි ඉතින් බලාගෙන ඉන්න මම නෙක්ස්ට් වීඩියෝ එකත් ඉක්මනට දෙන්න බොයිස් අපි දැන් ඉන්නේ මේ කොහෙද අපි කලින් හිටියේ කොහෙද මං හිටියේ ඔහියේ හිටියේ දැන් අපි ඉන්නේ මේ ග්‍රෙගරිව මේ සීතලයි ඉන්න බෑ ලෙව් කට්ටිය ආවා ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ ග්‍රෙගරිවට යන්න ඕන කියලා දැන් මේ ග්‍රෙගරිවට ආවා සීතල හැමෝටම ඒ සීතලයි කියන්නේ අපේ කවුරුත් මේ සීතලට රෙඩි වෙලා ආවේ නැහැ. දැන් මමත් මේ විශ්වගේ ජැකට් එකක් දාගෙන ඉන්නේ. යනකල මුකුත් නැහැ මේ ෂර්ට් එකක් කරන් ඉන්නවා. කැපිස්. කැපේ දෙයක් මේ දියගෙන. මම දන්නේ මේ බෝට්ටු යන්න ඕනේ කියන්නේ ඇත්තටමද කියලා මේ සීතලේ කොහොමද නැහැ බෝට්ටු යන්නද? ඉන්න බෑ. යවුනොනා.
ඉතින් බොයිස් ඔයගොල්ලෝ දැක්කත් දන්නේ මේ දවස්වල නිවුස් වලට තියා නුවරට සීතල වැඩි කියලා. හොඳටම සීතයි. බෝට් වෙනම මට යන්න බැරි වෙයි මං හිතන්නේ. ලෙවලම මැරේ. කොච්චර තමයි ඉන්නේ දැන් උදේ ඉඳන් කර පින්න වැටිලා තෙමිලා හිටියේ. හොරා ගියන එකත් ඇරි ආරණ්ඩුනවා. හැම වීඩියෝ එකම විනාඩි 10ක් විතර දෙන රණ්ඩුනවා විතරයි. අම්මෝ ඔයගොල්ලෝ දන්නේ නැහැ බොයිස් මට අනිත් ඇරට සීතල දැනෙන්න හේතුවක් තියෙනවා. මම ඒ කවදාද දවසක් කියන්න. මට සීතල දැනෙනවා වැඩි. අම්බෝ මේ මිනිස්සුන්ට විශ්වද මන් දන්නේ මේ සීතලේ මේ මංචි කරේ බෝට් යන්න මොකේද අපෝ ඒක වහලෙකුත් නෑ අර මේ කියන්න හදනවා මේක නම් අපේ වහලයක් කර දිනනවා බොයි මෙන්න මේක යන්න හදන්නේ මෙන්න මේක කියන වහලයක් කර දිනනවා මේක වහලකුත් නෑ අම්බෝ අර මිනිස්සු යනවා දකිද්දි මට යන්න හිතෙන්නේ මං ගිහින් ඉන්න චූටි කාලේ දැන් මම මේක දාගන්න ඕනේ බොයි මම මේක දාන්න අන්න අරකට නැගලා සෙට් වෙන්න දෙවුණා අම්මා ඉන්නේ මරනවා මේක අල්ලගන්න අල්ලගන්න ග්ලාස් එක දාගන්න කැප් එක ගලු ගියද නේද thank you අයියේ මට කියන්න දේවල් ගොඩක් තියෙනවා බොයිස් මම පස්සේ කියන්න අර නමත් නම් බාහිතනා මචං වතුර හිස්පත්ත සීතල නෑ බයි මම වතුර අල්ලලා ඉතින් අපිට බං අර හුලගේ සීතල ගානක් ඔගේ බොයි ඕන්න වෙන අපි ක්‍රිකට් කරන උද්දා යන්න යන්නේ ඒව දාන්න වෙන්නේ ටික් දාලා ඉතරයි බොයි මේක කොහොම හරි ෂේප් කරලා දාන්නම් අපි ඉතින් ගයිස් එදා දවස මේ විදිහට ඉවරුණාට මේ ගමන මෙතනින් ඉවර වෙන්නේ නැහැ. අපි මේ දවස් ටිකේම හිටියේ නුවර එළිය ඔහිය වගේ ඒරියාස් වල. ඉතින් මම දන්න විදිහට මේ විදිහ අපේ හැමෝටම උණ හෙම්බිරිස්සාව දෙලා තියෙන්නේ. මිනි කැප්ෂන් උත් මේ දැන් ටිකකට කලින් බේත් ගන්න ගිහින් තිබ්බා. ඉතින් බලාගෙන ඉන්න තව ඉන්ටරෙස්ටිං දේවල් ගොඩක් එන්න තියෙනවා ඉස්සරහට. බයි එහෙනම්